මේ මල්ලගම කියලා මගුලක් කරානේ. අපරාධي අතර මල්ල ගන්න තිබ්බ එක. හරි හරි අල්ලගමු ඔයි. අන්න බුරු කාපේ නේද අර? ඔව්. මයිකල් ජැක්සන් නේද? අනේ බම්බේ. තොමියෝ දැක්කම තමයි මට මල්ල පයින්නේ මට දෙකක් එන ගන්න තිබ්බනම්. වෙලාවක් නැහැ පොලිසියෙන් ලෝ බඳිනවා. මොලේ කල්පනා කරලා වැඩ කරන්න. මුට මොකටද තොප්පියක්? බබෙක් වගේ ඉන්න ඕනේ. අයිසේ දසනායක මේ පායන පෑවිල්ලට ඔළුව කුරුවල් වෙලා මට එක දෙක වෙලා පේන්නේ. අර එක පඹයක් දෙක වෙලා පේනවා. දැන් දෙක වෙලා නෙමෙයි ඇත්තට මෙතන පඹයෝ දෙන්නෙක් ඉන්නවා. යන්කෝ බලන්න එක තැන පඹයෝ දෙන්නෙක් මොකද කරන්නේ බලන්න. යන්කෝ. මොකද මේ එක තැන පඹයෝ දෙන්නේ? ෂුවර් එකට මර දුවපු එකෙක් පඹෙක් වගේ ඇඳගෙන ඉති මෙතන. ඒක තමයි. ඇලු බැලමට මේ නම් පඹයක්. මට මෙන්න මූ තමයි ෂුවර් නැත්තේ. චෙක් කරලා දසනායක. මේත් පඹේ තමයි. ඒත් එක තැන මොකද පඹයෝ දෙන්නේ? ඒක බහලකුට පස්සේ කරගන්න දෙපා ලාලාන්නේ. ඒක තමයි අපිට පස්සේ යන්නේ නෑනේ. අපි නම් දසනායක පඹ ගාලක පැටලුණා. යනින් ගමන් ලියාගමු යන්කෝ. ඒ වුණාට අපිට අනිත් පඹයක් චෙක් කරන්න තිබ්බේ. ඊ දසනායක එක පඹයක් ඉන්නේ. බලන්න දෙන්නේ නැහැ මේ නම් පඹේ කීප එක තමයි මිනිහා. හොයනවා දැන්. ඒ මොකද උතර ගන්නේ? නිරවල් රයින්නවා මහත්තයෝ. මේ නොනක තේ වෙලාවේ නොනගතිය ගැන හිතේ තින්දි ගොත් අපිට අනාගතයක් නැති නෝනි මහත්තයෝ. සඳුලේ දෙන්න නෙපොලේ අන්න නීරවල් රහපු එක වපුරනවා. කටු කලේ ගාල නොලිහෝ වතදෙනවා මහත්තයෝ ගලක් යතේ අන්න ඒ පාර පොහොර ගන්න. කල පවට ආයෙ හැරිලා බලන්න එපා. ආයෙ හැරිලා බලද්දි ඔය එකක් ගොයන් කපන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් ඔය විමිටි කර ගන්න ඉන්නේ අපිට. පාඩුවේ යන් යන්නේ.